මට ඉංග්‍රීසි වචන ගොඩාක් දන්නවා වුණාට වාක්‍යයක් හදාගන්න තේරෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක්ද ඔබ? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔබටයි. What is a sentence? මොකද්ද මේ වාක්‍යයක් කියලා කියන්නේ? වාක්‍යයක් කියලා කියන්නේ ඕගොල්ලෝ දන්න ඔය ඔක්කොම වචන එකතු කරලා සම්පූර්ණ අදහසක් එන විදියට ගලපන එකටයි. දැන් අපි බලමු කොහොමද ඔය වචන ටික අපි ගලපගන්නේ වාක්‍යයක් හදන්න කියලා. අපි මෙතනදී වාක්‍ය කඩනවා කොටස් තුනකට. subject, verb, object කියලා. subject කියලා කියන්නේ කර්තෘ. ඒ කියන්නේ කාර්ය කරන කෙනා. verb කියලා කියන්නේ ක්‍රියාපදය, කරන ක්‍රියාවක්. object කියලා කියන්නේ කර්මය. ඒ කියන්නේ ඒ කාර්ය කිරීමට දායක වෙන කෙනා. The cat chases the dog. ඒ කියන්නේ පූසා බල්ලා පසුපස එළවගෙන ගියා කියන එක. The cat කියන කෙනාව subject එකක් විදියට අරගෙන තියෙනවා. රවුම් කරලා තියෙන රතු පාටින්, ආයි නිල් පාටින් රවුම් කරලා තියෙනවා chases. ඒ කියන්නේ ක්‍රියාව. verb එක. අන්තිමට the dog කියන කෙනා තමයි object එක. ඒ කියන්නේ ක්‍රියාවට දායක වෙලා තියෙන්නේ dog. අපි මේ වාක්‍ය කීපය බලමු. I eat an apple. I කියලා කියන්නේ subject එක, ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනා. eat කියන්නේ ක්‍රියාව, verb එක. an apple කියන්නේ object එක, ඒ ක්‍රියාවට දායක වෙන දෙයක්. දෙවනි වාක්‍ය I eat a cake. I කියලා කියන්නේ subject එක, ක්‍රියාව කරන කෙනා. eat කියන්නේ ක්‍රියාව, a cake කියන්නේ ඒ ක්‍රියාවට දායක වෙන දෙයක්. තුන්වෙනි වාක්‍ය I eat a hamburger. ඒ කියන්නේ I කියන්නේ subject එක, ක්‍රියාව කරන කෙනා. verb කියන්නේ ක්‍රියාව, object එක hamburger. ඔය විදියට පුළුවන් අපිට වචන ටික එකතු කරමින් වාක්‍යයක් හදාගන්න. අපි මේ වාක්‍ය කිහිපය බලමු. මේ වාක්‍ය කොටස් තුන පාට තුනකින් පෙන්නලා තියෙනවා. subject එක. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන කෙනා කොළ පාටෙනුත්, verb එක ක්‍රියාව රතු පාටෙනුත්, object එක ඒ ක්‍රියාවට දායක වෙන කෙනා හෝ දෙය නිල් පාටෙනුත් පෙන්නලා තියෙනවා. අපි දැන් මේ වාක්‍ය කියවමු. I have a phone. I like video games. We watch the movie. Sarah reads books. Mike writes emails. They need some information. මෙන්න මේ පාඩම අවධානයෙන් අහගෙන හිටියනම් මේ challenge එක ඔයාටයි. මෙතන subject verb object එක පටලවලා දීලා තියෙන්නේ. ඕගොල්ලෝ ඒක හරි පිළිවෙලට subject verb object එක විදියට දාලා මේ වාක්‍ය comment section එකේ comment කරගෙන යන්න. ඔබත් හිතනවා නම් ඔබට මේ පාඩම වැදගත් කියලා. තවත් මේ වගේ පාඩම් ඉදිරියේදී ඉගෙන ගන්නටත්, තවත් කෙනෙක්ට දැනුම ලබා දෙන්නටත් මේක like කරලා share කරන්න. Thank you. There is only one of you, only one of me. There's a million of those who won't let us be. But they're not gonna see me bleed. 'Cause baby I got you.